තෙත්බිමක් යනු කාගෙත් නෙත පිනවන ස්වභාව සෞන්දර්යයෙන් අනුන්න සොඳුරු සිත්තමක් වැනිය. සෑම තෙත්බිමක්ම කවියක් මෙන් මිහිරිය. වැවක් පොකුණක් ගංගාවක් ඇලදොලක් අසල ගැවසීම සිතට භාවනාවක් ගෙන දෙන්නකි. තෙත්බිම් ආශ්‍රිතව වැවෙන අනේකවිධ පුෂ්පයන්ද ජීවි විශේෂයන්ද ඒට එක් කරන්නේ මනා වූ සුන්දරත්වයකි. ලෝකයේ සියලු මානව ශිෂ්ටාචාරයන් බිහිව ඇත්තේ ගංගාධාරයන් නොයසේ නම් තෙත්බිම් ආශ්‍රිතවය. ශ්‍රී ලංකාවේ මුල්ම මානව ජනාවාසයන් බිහිවීමේදී මල්වතෝය, මහවැලි, කැලණි, කළු, මැණික් ආදී ගංගා ප්‍රධාන වී ඇති බවට ඉතිහාසයේ සාක්ෂි දරයි. එබැවින්ම මේ ආශ්‍රිතව ගොඩනැගී ඇති සංස්කෘතික වටිනාකම ඉතා ඉහළය. ලෝකයේ බෙහෙවින් තර්ජනයට ලක්ව ඇති තෙත්බිම් පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම උදෙසා සෑම වසරකම පෙබරවාරි 2 වන දින ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කර තිබේ. මෙවර අප හමුවන්නේ තෙත්බිම් සහ ජල කළමනාකරණය යන්න තේමා කරගෙනය. ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ මුලින්ම අවධානය යොමු කළේ 1971 දී. ඉරානයේ රැම්සා නගරයේදී රටවල් 136ක එකතුවෙන් මේ පිළිබඳ සම්මුතියකට එළඹ තිබේ. එම සම්මුතිය රැම්සා සම්මුතිය ලෙස අද ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය කිරීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. 1990 දී ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබා එහි වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීය. රැම්සා සම්මුතිය විසින් තෙත්බිම් යන්න අර්ථ දක්වා ඇත්තේ මෙලෙසය. ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද්දා වූද වර්ෂය මුළුල්ලේම හෝ වසරේ එක් කාල සීමාවක පමණක් ජලය රඳා පවතිනා වූද ගලා යන ජලය හෝ නිසල ජලය සහිත වූද මිරිදිය කලපුදිය හෝ පහළ උදම් සීමාවේ සිට මීටර් 6ට අඩු කරදිය සහිත වූද තෙත් වගුරු ජලාශ වෙරළ තීරය යන සියල්ල තෙත්බිම් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ රැම්සා සම්මුතියට අයත් තෙත්බිම් බෝන්දල ජාතික උද්‍යානය, මාදුගඟ අභයභූමිය, ආනවිලුන්දාව අභයභූමිය, කුමන ජාතික උද්‍යානය සහ වාන්කලේ යන අභයභූමිය ඇතුළත් වේ. විල්ලු රාශියකින් සැදුම්ලත් විල්පත්තුව ජාතික උද්‍යානය සහ යෝධවැව අභයභූමිය රැම්සා තෙත්බිම් ලැයිස්තුවට එක්වනු ඇත. වෙරළ ආශ්‍රිත තෙත්බිම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් වෙරළ සංරක්ෂණය වීමට මෙම තෙත්බිම් ඉවහල් වනු ඇත. මෙම කඩොලාන සුලන් පාලනය, මත්ස්‍යයන් බෝවීමේ ස්ථාන සහ ජලය පාලනය කිරීම සඳහාද ඉතා අගනා මෙහෙයක් ඉටුවනු ඇත. ඉස්සන්, පොකිරිස්සන් ආදී ජලජ ජීවීන් රාශියකගේ වාසස්ථානද මෙම කඩොලාන ප්‍රදේශ වේ. ගොඩබිම් ආශ්‍රිත තෙත්බිම් ප්‍රධාන වශයෙන් ගම්වතුර පාලනය කිරීමේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරයි. භූගත ජලය රඳවා ගැනීමේ මෙන්ම භූගත ජලය තුලනය කිරීමේ හැකියාවද මෙම තෙත්බිම් සතුවේ. එමෙන්ම ජලය පිරිපහදු කිරීමේ යාන්ත්‍රණයක් සහ පස සාරවත් කිරීමටද මෙම තෙත්බිම් ක්‍රියාත්මක වේ. එසේම ජලපෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වීමෙන් මිනිසාගේ මෙන්ම සත්ව සංහතියෙත් ශාක ප්‍රජාවගේත් ජල අවශ්‍යතා සපිරීමට තෙත්බිම් මහඟු කාර්යයක් ඉටු කරයි. රටේ ආහාර අවශ්‍යතාවෙන් 75%කට වඩා සපුරාලන්නේ මෙම තෙත්බිම් ආශ්‍රිතවය.
පාංශුකාතනයේ වැළැක්වීම මෙන්ම විෂද්‍රව්‍ය ඉවත් කිරීමටද තෙත්බිම් මහඟු කාර්යභාරයක් නිරායාශයෙන් සිදු කරනු ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ තෙත්බිම් ප්‍රබල ලෙස තර්ජනයට ලක්ව ඇත්තේ ගොඩකිරීම්, අනවසර ඉදිකිරීම්, කසල බැහැර කිරීම් හේතුවෙනි. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම කෙරෙහි අපගේ අවධානය අද දිනේදී යොමු නොකරන්නේ නම් හෙට දිනේදී අපට ජාතියක් ලෙස මුහුණ දීමට සිදුවන ගැටලු අදට වඩා බොහෝ සෙයින් ප්‍රබල විය හැකි බව අද ලෝක තෙත්බිම් දිනේදී අප තරයේ සිතට ගත යුතු නොවේද?